කොහොමද ඔයාලගේ තියෙන SLE fiber connection එක Wi-Fi password එකයි Wi-Fi SSID එකයි change කරගන්නේ. මෙතනදි බං මේ වැඩේ කරන්න ලේසි වෙන සහ හැමෝටම පැහැදිලිව පේන්න ඕන නිසා මම ළඟ තියෙන desktop එක use කරනවා. හැබැයි මේකට ඔයාලා desktop එකක් තියෙන්න අවශ්‍යම නැහැ. මේකට ඔයාලා ළඟ තියෙන phone එකක් එහෙම නැත්නම් ඔයාගේ lap එකක් වගේ tab එකක් වගේ iPad එකක් වගේ MacBook එකක් මේ ඕන device එකක් මේ වැඩේට use කරන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලාම මම මගේ web browser එකට log වෙනවා. මේකට ඔයාලට ඕන device එකම web browser එකට log වෙලා ඔයා මෙතන උඩ search engine එකේ ඔයා type කරන්න ඕනේ 192.168.1.1 කියන IP address එක type කරලා enter කරන්න ඕනේ. enter කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට අරන් ඉන්නේ. සමහරට ඔයාලට මෙතන ටිකක් වෙනස් interface එකක් පෙන්වන්න පුළුවන්. කොහොම හරි ඔයාලට මෙතනදී username password enter කරන්න තියෙන්නේ. ඔයාලට මෙතනදී user කියලා තමයි ඔයාලට මෙතන දෙකටම දෙන්න තියෙන්නේ. සමහරක් විට අලුතෙන් එන tender routers වල වගේ නම් සමහරක් routers වල tender අලුත් routers සමහරක් ඒ වගේ මෙතනදී admin කියලා password and username එනවා. ඒ කියන්නේ username එකත් admin password එකත් admin. මේක ඔයාලා හරියටම දැනගන්න ඕන නම් ඔයාගේ router එකේ පිටිපස්සේ තියෙන අර පොඩි label එකේ බලන්න username password මොකක්ද තියෙන්නේ කියලා. ඔයාලට හොයාගන්න බැරිනොත් අපේ WhatsApp contact කරගන්න පහළ තියෙනවා numbers. හරි ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට අරන් ගියා. ඔයා මෙතන කිසි දෙයක් නැස් නොකර next කරන්න. ඔයාගේ router එකේ ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පෙන්වන්නේ ඔයාගේ router එකට අදාළ කරන 2.4 GHz Wi-Fi password එක. ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට password එක ඔයා කැමති එකක් මෙතන තියෙන එක delete කළා. මෙතන තියෙන එක delete කළා. ඔයාලට කැමති එකක් enter කරගන්න බලන්න. ඔයා enter කරපු එක හරිද කියලා බලන්න. ඔයාලට මෙන්න මේ විදිහට මේ I mark එක එහෙනම් තමයි ඇහැ වගේ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් ඔය password enter කරලා පස්සේ ඔයාලට next කරන්න ඕනේ. ඔයාගේ router එක 5 GHz support කරනවා. ඒ කියන්නේ 5 GHz කියන bandwidth එක ඔයාගේ router එකේ support කරනවා නම් ඔයාලට 5 GHz password එකයි එහෙම නැත්නම් ඔයාලට කියලා මෙතන save button එක තියෙන්නේ. ඔයා save button එක press කරපුවම ඔයාව මේ ඔයා දුන්න password එක change වෙනවා. ඒ වගේම මෙතන උඩ SSID කියන එකේ Wi-Fi එක ඔයාගේ network එක ඇතුලේ පෙන්වන්න කොහොමද? නැත්නම් ඔයාගේ phone එකේ හරි කොහේ හරි Wi-Fi tab එකට ගියාම ඔයාගේ කනෙක්ෂන් එක පෙන්වන්නේ කොහොමද කියලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන නම වෙනස් කරොත් ඔයාලට ඔයාගේ වෙනස් කරන නමින් තමයි පෙන්වන්න පටන් ගන්නෙ. ඔයා SSID එක change කරොත් ඔයාගේ Wi-Fi එකේ SSID එක change වෙලා ඔයා password එක change කරොත් ඔයාගේ Wi-Fi password එකත් මේනකොට change වෙලා ඉවරයි. එහෙනම් thank you for watching this video.